ජෙසු පිහිටයි සුබ උදෑසනක් වේවා ඔබට. අද දවසෙත් මේ අලුයම මම ඔබ උදෙසා යේසුස් වහන්සේගේ අභිමුඛත්වයේ මැදහත්කාරකම් කරනු ලබනවා. මුළු අහසත් එහි ඇති සියල්ලත් මම පාලනය කරන්නා වූ ආදරයෙන් දයාවෙන් කරුණාවෙන් පූර්ණ වූ ස්වර්ගික පියාණනි, ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම යාඥා කරනවා ස්වාමින් වහන්සේ, මේ යාඥා හඬ ශ්‍රවණය කරන ඔබ වහන්සේ තුල ස්වාමිනේ ඇදහිල්ලෙන් විශ්වාසයෙන් ඔබ වහන්සේ කෙරෙහි භක්තියෙන් මේ යාඥා හඬ ලබන්නා වූ මේ දරුවාගේ ජීවිතය ඔබගේම ශුද්ධ වූ දෑතට බාර කරමින් මම මේ දරුවා වෙනුවෙන් මැදහත්කාරකම් කරනවා ස්වාමී. යන් මාස කුමන පස්බිමක්, කුමන වාතාවරණයක්, කුමන තත්වයක් තුලින් ගමන් කරයිද, සමුදුනේ ගත වුණා වූ පැය 24 ගැන ස්වාමිනී කුමන ආකාරයේ යන් වහන්සේ ස්වාමිනී ආලුත් බලාපොරොත්තුවක් වාතාවරණයක් කුමන තත්වයක් තිබුණා ස්වාමීන් වහන්සේ, මේ වෙලාවේ මම යන් වහන්සේ ස්වාමිනී හැම අයහපත් වාතාවරණයන්, විශේෂයෙන්ම වෛද්‍යමය තත්වයන්, විශේෂයෙන්ම සුවය උදෙසා තිබෙන තත්වයන්, රැකියාව උදෙසා තිබෙන තත්වයන්, යන් වහන්සේ ස්වාමිනී ආදාය මාර්ග උදෙසා ස්වාමිනී තිබෙන අවහිරතාවයන් යන් වහන්සේ පහ වෙලා යේසුස් වහන්සේගේ නාමයෙන් එවැනි බාධකයන් පහ වෙලා ස්වාමීන් වහන්සේගේ කරුණාව මේ දරුවා කෙරෙහි මම ස්ථාපිත කරමින් මේ දරුවට ආශිර්වාද කරනවා. ස්වාමීන් වහන්සේ අද දවසේ කරන්නා වූ හැම වැඩ රාජකාරී, හැම රැකියා කටයුතු ස්වාමිනී යාමේදී ඊමේදී ඔබ වහන්සේගේ රැකවරණය, ඔබගේ ආශිර්වාදය මේ දරුවා කෙරෙහිත්, මේ දරුවාගේ පවුලට සම්බන්ධ සෑම කෙනෙක් කෙරෙහිත් මම නිදහස් කරමින් ආශිර්වාද කරනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනී පියාණන් වහන්සේ කිසි නපුරකට, කිසි මුලාවකට හසු නොවී, කිසි ආකාරයක ස්වාමින් වහන්සේ කෝපය, වේදනාව, කලකිරීම, කනස්සල්ල කිසි අන්දමකින් මේ දරුවා ග්‍රහණය නොකරන පිණිස ස්වාමිනී මම යාඥා කරනවා ස්වාමීන් වහන්සේ නිරන්තර සමාදානය, ඔබ වහන්සේගේ ප්‍රේමය, ඔබ වහන්සේගේ බලවන්ත වූ ආත්මයන් වහන්සේ ස්වාමිනී මේ දරුවාට ඔබ වහන්සේගේ උපකාරය අද දවසේ නිදහස් වෙන්නට කියා මම යාඥා කරනවා. යම් කෙනෙක් රෝගීව සිටිනවද, යම් කෙනෙක් ස්වාමිනී දුක කඳුල වේදනාව සහිතව සිටිනවද, පියාණන් වහන්සේ ස්වාමිනී අලුත් බලාපොරොත්තුවක් මේ දරුවාගේ ජීවිතය කෙරෙහි මම ප්‍රකාශ කරනවා ස්වාමින් වහන්සේ. මගේ පියාණනි, ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ආශිර්වාදය ස්වාමින් වහන්සේ මේ දරුවා කෙරෙහි පියාණන් වහන්සේ ස්ථාපිත වන පිණිස ස්වාමිනී සැබෑ ලෙස ඔබ වහන්සේගේ ස්ථිර සාර වූ ආශිර්වාදය ඔබ වහන්සේගේ දරුවෙක් ලෙස උරුමකම් කියන්නට, ස්වාමින් වහන්සේ තුල ගමන් කරන්නට පියාණන් වහන්සේ දවසේ මේ දරුවාගේ නෙත් සිත් විවර වී ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ සැබෑ ලෙස ප්‍රකාශ වෙන දවසක් බවට අද දවසේ මම ප්‍රකාශ කරනවා. කිසි කඳුලක්, කිසි වේදනාවකින් තොරව ප්‍රීතියෙන් අද දවස ස්වාමිනී කිසි නපුරකට, පරීක්ෂාවකට අතගසන්නට නොදී සෑම වෙලාවකදී ඔබ වහන්සේ තුල ප්‍රඥාවන්තව ක්‍රියා කරමින් අද දවස සම්පූර්ණ ආශිර්වාදලා දවසක් බවට මේ දරුවාගේ ජීවිතයට මම ප්‍රකාශ කොට ආශිර්වාද කරනවා ස්වාමිනී. දෑතේ සවිය දෙන්න, ශක්තිය දෙන්න, නිරෝගී සුවය දෙන්න, යාමේදී ඊමේදී රැකවරණය ආශිර්වාදය මේ අලුයම මේ දරුවා කෙරෙහිත්, මේ දරුවාගේ පවුලට සම්බන්ධ මව හෝ පියා හෝ ස්වාමිනී කුඩා දරුවන්, වැඩිමහල්ලන් ස්වාමීන් වහන්සේ කවුරු නමුත් මම ආශිර්වාද කරන්නේ ජීවමාන වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්ය. ආමෙන්, ආමෙන්, ආමෙන්. සුබ දවසක් වේවා ඔබට. යේසු පිහිටයි. හැම අපවිත්‍ර දෙයක් ඔබගේ ජීවිතේ නිදහස් වෙනවා. සමිදානන් තුල සියල්ල හැකි වේ, සියල්ල හැකි වේ.